ආයිබෝවන් දුවේ පුතේ අද මේ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ස්වාස්ථතාවයේ ඇති වැදගත්කම මොකක්ද කියන කාරණාවයි. ඒ අනුව මානසික ස්වාස්ථතාවය යනු කුමක්ද කියන එක, ඒ වගේම මානසික ස්වාස්ථතාව කෙරෙහි බලපාන සාධක මොනවද හඳුනා ගැනීම, ළමයෙකුගේ මානසික ස්වාස්ථතාව නිගමනය කළ හැකි ආකාර මොනවද කියලා හඳුනා ගන්න එක, ළමුන්ගේ මානසික ස්වස්ථතාවයන් වෙනස් වීමට බලපාන සාධක මොනවද කියලා අපි මේ වීඩියෝ එකෙන් කතා කරනවා. පළමුව මානසික ස්වස්ථතාව යනු කුමක්ද? මානසික ස්වස්ථතාව යනු පුද්ගලයෙකුගේ සිතෙහි ඇතිවන සුවතාවය හෙවත් නිරෝගී බවයි. දුවේ පුතේ ඔගොල්ලෝ දැනගන්න ඕන කරුණක් තමයි අපි කායිකව හොඳ තත්වයක නිරෝගීමත්ව හිටියට වැඩක් නැහැ. පුද්ගලයෙකු මානසික පීඩාකාරී ආකාරයන්ට ගොදුරු වෙනවා. ඒක නිසා කායික වගේම මේ අපේ සිතද සුවතාවයෙන් නිරෝගීව සිටිය යුතුයි. එය මිනිසා තුළ නිතතින් ඇතිවන ශාරීරික තත්වයන් ඉක්මවා ගොස් මානසික, සමාජීය, ආධ්‍යාත්මික සංවර්ධනය සඳහා ඇතුළත් වන සංසිද්ධියක් විදිහට තමයි දුවේ පුතේ අපි හඳුනා ගන්නේ. මානසික ස්වස්ථතාව කෙරෙහි බලපාන සාධක දෙකක් තියෙනවා. ප්‍රධාන වශයෙන්ම මානසික සාධක සහ කායික සාධක කියලා අපි ඒක කොටස් දෙකකින් යුක්තව හඳුනා ගන්නවා. මේකෙදි මානසික සාධක කියන්නේ මානසික ස්වස්ථතාව සඳහා මනසෙහි නිරෝගී බව වඩාත් වැදගත් වෙයි. මනස නිරෝගී වීම සඳහා තමා ජීවත් වන පරිසරය, අන්තර්පුද්ගල සම්බන්ධතා, විශේෂයෙන්ම සමාජය හා පවුල, ආහාර පාන, චිත්ත වේගී සමබරතාවය, දෛනික ක්‍රියාකාරකම් හා චර්යා රටා ආදී සාධක බලපානු ඇත. දුවේ පුතේ මම උදාහරණයක් කියන්නද? දැන් අපි කැමති කෑමක් කෑවහම පස්සේ අපිට මේ කායිකම වගේම මානසික සතුටක් දැනෙනව නේද? අනේ මං කැමති කෑමක් කෑව නේද? අපි අකමැති දෙයක් කෑවොත් එහෙම නේද? අපේ මනසත් සුව වෙන්න එපා. තේරුණාද? අන්නේ ඒ සාධක තමයි මේ කියලා තියෙන්නේ. එතකොට මානසික සාධක අපි කතා කරා. කායික සාධක ගත්තාම මානසික ස්වස්ථතාව සඳහා කායික නිරෝගීකම ප්‍රබල සාධකයක් ලෙස හැඳින්වන්න පුළුවන්. දුවේ පුතේ මානසික සුවතාවයකින් යුක්ත වුණාට වැඩක් නෑ, අපි කායිකවත් නිරෝගී වෙන්න ඕන. මාංශ පේශීවල ක්‍රියාකාරීත්වය. එමගින් මාංශ පේශීවල ක්‍රියාකාරීත්වය, සිරුරේ නම්‍යශීලීත්වය හා හැඩය පවත්වා ගැනීම, අස්ථි මනා ලෙස ක්‍රියාකාරී වීම, සමබරතාවයන් ඇති කර ගැනීම, ප්‍රියමනාපකම ඇති කර ගැනීම, සමබරතාවය ආරක්ෂා කර ගැනීම කියන එකෙන් මේ කායික ස්වස්ථතාවය අපිට ගොඩනගා ගන්න පුළුවන්. දුවේ පුතේ අපි සිරුරේ නම්‍යශීලී අපේ ශරීරය නිසා අපි මොකක් හරි අපි මහතයි කියමුකෝ, අපි කෙට්ටු වෙන්න දඟලනවා නේ. එතකොට මොකද කායික මානසික ස්වස්ථතාවයකින් පෙළෙනවා. අනේ මම මහතයි. මොකද දකින කෙනා අනේ මහතයි කියනව නේද? නැත්තම් කෙට්ටුයි කියනවා. එතකොට පුතේ එහෙම කීම මගින් යම්කිසි පුද්ගලයේ මානසික ස්වස්ථතාවයක් ඇතිවන්න හේතු වෙන්න පුළුවන්. හැබැයි හොඳ කායික සාධක, හොඳ කායික ස්වස්ථතාවයකින් හොඳ නිරෝගී කායික ලක්ෂණ තියෙනවා හෙබි පුද්ගලයෙක්ගේ සිරුර නම්‍යශීලී හා හැඩය පවත්වා ගැනීම වැදගත් වෙනවා. එන්නේ සාධක ගැන තමයි දුවේ පුතේ අපි මේ කතා කරේ. පුද්ගලයෙකුගේ මානසික ස්වස්ථතාව නිගමනය කළ හැකි ආකාර. ඒ කියන්නේ දුවේ පුතේ අපි ඒ පුද්ගලයා යම් පුද්ගලයෙක් ගත්තොත් ඒ පුද්ගලයා කුමන සමාජ මට්ටමේද, කුමන මානසිකත්වයෙන් නැත්තම් කුමන පීඩාකාරී තත්වයකද ඉන්නේ කියලා අපිට හඳුනා ගන්න පුළුවන්. හැසිරෙන ආකාරය අනුව අපිට හඳුනා ගන්න පුළුවන් නේද? දැන් එයා කේන්ති ගිහිලා නැත්තම් එයා මොකක් හරි ප්‍රශ්නයක ඉන්නේ. එහෙම කියලා අපිට හිතන්න පුළුවන් නේද? සමාජයට අනුගත වීමේ හැකියාව. ජීවිතයේදී විවිධ අවස්ථාවන්හිදී යෝග්‍ය ලෙස ප්‍රතිචාර දැක්වීම, සමවයස් කණ්ඩායම් හා ගැළපෙන භූමිකා ආදර්ශ සැපයීම, වයසට සරිලන පෞරුෂ වර්ධනයකින් යුක්ත වීම, විවෘත බව, විශ්වාසවන්ත බව හා ආත්ම විශ්වාසයෙන් යුතුව ක්‍රියා කිරීම,
තමන් පිළිබඳ ධනාත්මක අභිමානයෙන් යුතුව ක්‍රියා කිරීම. සෑම විටම අලුත් දේ ගැන සෙවීමට ඇති උනන්දුව. සමාජයේ කිසි දිනක ප්‍රචණ්ඩකාරීන් හෝ දුෂ්චරිතීන් හෝ අතර නොසිටීම. කණ්ඩායම් වශයෙන් කටයුතු කිරීම. අන්‍ය අදහස් වලට ගරු කිරීම හා ගෞරවයෙන් යුතුව කටයුතු කිරීම. මානසික ස්වස්ථතාව වෙනස් වීම කෙරෙහි බලපාන සාධක මොනවාද? අපි බලමු දුවේ පුතේ මේ මානසික ස්වස්ථතාවය වෙනස් වෙන්න බලපාන හේතු මොනවාද? මානසික ස්වස්ථතාව වෙනස් වීම සිදුවන්නේ පුද්ගලයෙකුගේ වර්ධන අවධිය කෙරෙහි බලපාන විවිධ සාධක නිසායි. මෙම සාධක ප්‍රධාන කොටස් දෙකකට වෙන් කරන්න පුළුවන්. එක තමයි ඥානමය සාධක. හෙවත් ආරමය සාධක. අපි කියන්නේ ආරයෙන් එනවා කියලා නේද? දෙක කියනවා අපි පාරිසරික සාධක. එතකොට දුවේ පුතේ ඥානමය සාධක හෙවත් ආරමය සාධක කියන්නේ පුද්ගලයෙකු තම දෙමව්පියන්ගෙන් උරුම කරගත් ගුණාංග. වලට තමයි අපි ඥානමය සාධක කියන්නේ. පාරිසරික සාධක කියන්නේ තමා ජීවත් වෙන පරිසරය අනුව අත්කර ගන්නා දේ. අපි පාසලට යන්නේ ඒකනේ නේද? අපි පාසලට ගියාම ඒකේ වටපිටාව අනුව ඒ තියෙන දැනුම් සම්භාරයත් එක්ක අපිට හොඳ වටපිටාවක් ඇති වෙන්නේ නේ. අන්න ඒකෙන් අපි දැනුම අත්කර ගන්නවා දුවේ පුතේ. එතකොට මානසික ස්වස්ථතාව කෙරෙහි බලපාන පාරිසරික සාධක නැවත කොටස් දෙකක් ලෝ. ඒක ජීව විද්‍යාත්මක පාරිසරික සාධක, දෙක භෞතික පාරිසරික සාධක කියලා කොටස් දෙකකින් හඳුන්වන්න පුළුවන්. එතකොට දුවේ පුතේ අපි ප්‍රධාන වශයෙන්ම මානසික ස්වස්ථතාවය ප්‍රධාන කොටස් දෙකයි. ඥානමය සාධක, පාරිසරික සාධක. පාරිසරික සාධක නැව කොටස් දෙකයි. ජීව විද්‍යාත්මක පාරිසරික සාධක සහ භෞතික පාරිසරික සාධක කියලා. මේ අයුරින් කායික හා මානසික සංවර්ධනය උදෙසා විවිධ අවස්ථා සපයා දීම මගින් පුද්ගලයෙකුගේ මානසික ස්වස්ථතාව නිරන්තරයෙන් වැඩි දියුණු වන බව පැහැදිලි වේ. දුවේ පුතේ එතකොට මේ නර්තනය කරන දරුවෙකුගේ මානසික ස්වස්ථතාවය දරුවන්ට සාපේක්ෂව ගත්තාම හොඳ මානසික ස්වස්ථතාවයකින් හිමි දරුවෙක් විදිහට තමයි අපි මේ හැඳිනගන්නේ. ඒකට හේතුවයි එයා හැම වෙලේම සාමූහිකව කටයුතු කරනවා නේද? එයා මේ ඍණාත්මක තීරණ ගන්න, ධනාත්මක තීරණ ගන්න නේද? අන් අයගේ මතවලට සවන් දෙනවානේ. එතකොට දුවේ පුතේ අපේ කායික ස්වස්ථතාවය වගේම කියන්නේ කායික නිරෝගීතාවය වගේම අපේ මානසික ස්වස්ථතාවය මානසික නිරෝගී අපි ජීවත් වීමේදී අපට වැදගත් වෙන ඉතාමත් වැදගත් වෙන කරුණක්. එතකොට දුවේ පුතේ මානසික ස්වස්ථතාවය වර්ධනය කරගන්න, ඒ කියන්නේ නිරෝගී පුද්ගලයෙක් වශයෙන් ජීවත් වන්න නර්තනයත් මනා පිටිවහලක් වෙනවා කියලා තමයි මේ පාඩම අවසානයේ අපිට නිගමනය කරන්න පුළුවන්. අයිබෝවන්